අපේ නඩේ තමයි. කියාරා. Hi again. Kiara. Kiara. අධිෂ්ඨාන කරගන්න බාරයක් සිංහ සමුද්‍ර රාජකුමාරයන් වහන්සේට අපිට පුරා කුංජික උත්සාහයක් ඉතින් මේ සිරිපා ගමනට අපේ තාත්තලා දෙන්න අපිත් එක්ක ආවට එයාලා සිරිපා කන්ද මුදුනට යන්න හිතාගෙන නෙමෙයි ආවේ. නමුත් අපි කලින් දවසේ රෑ ආවට පස්සේ ඒ දෙන්නට අපිටත් කලින් මේ සිරිපාද කන්ද නගින්න ඕන වුණා. ඉතින් ඊට පස්සේ ඒත් අමාරු නිසා සාම විහාර ගාවට වෙනකන් එනවා කියලා තමයි ආවේ. නමුත් අන්තිමට ඒ දෙන්න අපිත් එක්කම සිරිපාද කන්ද මුදුනටම ගිහිල්ලා කිසිම කරදරයක් නැතුව අපිට පල්ලෙහාට එන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේම තමයි අපේ කියාරා පැටියා. අනේ කිසිම කරදරයක් නැහැ. එයා තනියමත් බැහැලා අපිත් එක්ක ගියා. සමහර වෙලාවල්දී අපි ආව වඩාගෙන ගියා. ඉතින් එයා හරි ආසාවෙන් තමයි මේ ගමන ගිහින් අපි ගෙදර යනකම්ම හිටියේ. ඉතින් කිසිම කරදරයක් වදයක් දුන්නේ නැහැ එයා. ඉදිකටු පාන අවසන් වෙන හරිය වගේ වැස්සක් වහින්න පටන් ගත්තා. ඉතින් අපි ටිකක් නතර වෙලා ඉඳලා දැන් මේ වැස්ස අඩු කරාට පස්සේ තමයි ආයෙත් යන්න පටන් ගත්තේ. අපි ඉතින් වලාකුළුවක් උඩින් ඉන්නේ දැන්. Kiara. Say hi. Hi again. Hi, hi, hi. මේ නඩේට සුමන සමන් දෙවි පීටයි වදින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පීටයි Come on Satya තව ටිකයි තෙල් එසනවා. ඉස්සරහ තෙල් බලන්න බයින් ළමයි දෙනවා. අන්න ඔයා ඉන්න. හෙට බෑ ඉන්න අපි ඉන්නවනේ.
සමු ඉන්න පුතා. මල්කියක් ඇත්තම කිව්වොත් මේ මෙයා තමයි අපේ නඩේ ගුරා වගේ ඉන්නේ. මෙයා තමයි ජවයේ වලේ ශක්තිය ඔක්කොම දෙන්න ඉන්නේ. එයාද අපි ඔක්කොම ඇදගෙන ගියේ කොහොම හරි හැමෝම මට පින් දීදී ගියා. ඔව් අපි එනවාට පොඩි පුෂ්‍යයක් දෙන්නත් උනා. Come on සෞම්‍යා come on. අයියයි අනිත් පැත්තට බොරුවට. ශක්තිය වැඩි වෙලා. අපි ඉන්නේ දාම ආසුඩ. මේ තියෙන ඉතින් අපි සිරිපාදේ කන්දෙන් බහින වෙලාවේ ගත්ත වීඩියෝ එකක්. මහගිර දමෙන් බැස්ස ගමන්ම අපි ටිකක් කකුලට බාම්මේම ගාගෙන තමයි ඊටංග ටික යන්න පටන් ගත්තේ. ඉතින් බහින වෙලාවේ ඇත්තටම සැරින් සැරේ වස් ආව හින්දා වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. මේ ඉන්නේ ඊට පහුවෙන්දා උදෙන්ම නැගිටලා කඩචෝරු ගන්න ගිහිල්ලා තමයි මේ ඉන්නේ ඉතින්. අපේ ෆොටෝ ෂූට් එකක් කරනවා දැන් මේ හරියේදී. ඔන්න අපි නෑවේ මෙතන එහෙම නෙමෙයි. අපි මෙතනට ආවේ දවල් කෑම ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ඒ දවස් තුනම ගෙවුනේ. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි බයි.